ශක්‍රීයතා ශ්‍රේණිය. ලෝහයන්ගේ ක්‍රියාශීලීත්වය අනුව තමයි මේ ශක්‍රීයතා ශ්‍රේණිය සකස් කරලා තියෙන්නේ. මේකෙදි ගොඩක්ම සලකා බලලා තියෙන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් එක්ක මේ ලෝහ ක්‍රියා කරන ආකාරය. එතකොට මේ ශ්‍රේණියේ ඉහළට යන්න මේ ලෝහවල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. පල්ලෙහා දෙසට එද්දී ක්‍රියාශීලීත්වය අඩු වෙනවා. එතකොට මේ මුලින්ම තියෙන පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ ඒවා ගත්තොත් ඉතාමත්ම ක්‍රියාකාරී. ඒවා ජලය දුර්වල අම්ල එක්ක පවා ක්‍රියා කරනවා. ක්‍රියා කළා, ඒ කියන්නේ අම්ල එක්ක ක්‍රියා කළා හයිඩ්‍රජන් වායුව නිපදවනවා. ඊළඟට තියෙන ඇලුමිනියම් වල ඉඳන් තියෙන ටික ගත්තොත් එහෙම ලෙඩ් වෙනකන් ඒ ටිකත් සාමාන්‍ය අම්ල එක්කත් ක්‍රියා කළා හයිඩ්‍රජන් වායුව නිපදවනවා. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මේකේ හයිඩ්‍රජන්ට උඩින් ඉන්න මූලද්‍රව්‍යත් එක්ක අම්ල ක්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව නිපදවනවා. එතකොට ඊට පල්ලෙහෙන් ඉන්න කොපර් ඉඳන් ප්ලැටිනම් වෙනකන් ඒවා ගත්තොත් එහෙම ඒවත් එක්ක අම්ල ක්‍රියා කරලා H2 වායුව පිට කරන්නේ නැහැ. ඒවා හයිඩ්‍රොක්ලෝරික්, සල්ෆියුරික් වගේ අම්ල එක්ක ක්‍රියා කරන්නේ නැහැ. එතකොට මේ සක්‍රීයතා ශ්‍රේණියෙන් අපිට පුළුවන් ලෝහ හා අම්ල අතර ක්‍රියාශීලීත්වය තීරණය කරන්න. ඒ වගේ ක්‍රියාශීලීත්වය අඩු වැඩිකම් පිළිබඳව නිර්ණය කරගන්නත් පුළුවන්.